Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඔන්න ඉතින් අදත් ඔයාලව එකතු කරගන්නවා අපේ ලස්සන පුංචි වීඩියෝ ක්ලිප් ටිකකට. ඉතින් අද ඔයාලට අරන් ආවේ අපේ දවසින් වරුව කොහොමද අපි ගත කරන්නේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මම මුලින්ම කාමරයස් කරන්න පටන් ගත්තා. මේ තියෙන අපි දාගත්ත ඇඳ ඉතින් බලන්නකෝ උදේ වෙද්දි මේ විදිහට හැඩි වෙලා තියෙනවා. ඉතින් මම මුලින්ම ඒකත් මේ විදිහට ලස්සනට හදාගත්තා. ඉතින් හස්බන්ඩ් නම් දැන් වැඩට ගිහිල්ලා. ඉතින් මම මුලින්ම අපි නිදාගත්ත ඇඳ හදාගෙන තමයි වැඩ කරන්න පටන් ගන්න. එතකොට මගේ වැඩ ටික මට පිළිවෙලට කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ කාමරයස් කරලා ඊට පස්සේ තමයි සාලයස් කරන්න පටන් ගන්නෙ. ඉතින් අපේ මේ යාළුවෝ දෙන්නත් මේ විදිහට මම ලස්සනට තියාගත්තා. මම ඉතින් මේ විදිහට තමයි අපේ පුංචි මේ කාමරේ ලස්සනට අස් කරගත්තේ. ඉතින් දැන් මම කරන්න හදන්නේ මම කරන්න ආසම දෙයක්. ඒ තමයි වැස්ස දිහා බලාගෙන නිවාඩු පාඩුවේ මගේ උදේ ටී එක අරගන්න එක. ඉතින් මම ඒකත් අරගෙන මට කන්න කලින් බොන්න පොඩි විටමින් එකක් තිබ්බා. ඒකත් ගත්තා. ඒක අරගෙන තමයි මම සාලේ වැඩ ටිකට ගියේ. එතකොට මට කෑම කන ටයිම් එකත් ගානට හැදෙනවා. ඉතින් මේ විදිහට මම සාලෙත් ලස්සනට අස් කරගෙන එළිය පරිසරය බලන්න ආවා. ඉතින් මේ විදියට තාමත් හොඳටම වැස්ස මෙහෙට. ඉතින් බලන්නකො පරිසරෙත් ගොඩාක් මඳුරු කරලා තියෙන්නේ. වැස්ස දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා මම දැන් කරන්න හදන්නේ උදේ කෑම එක අරගන්න එක. ඉතින් අද මම උදේම ඉව්වේ හස්බන්ඩ් ගෙනියන්නත් එක්ක පරිප්පු උයලා පොල් සම්බල් හදලා රතු කැකුළුබත්. ඉතින් ඊට පස්සේ මම උදේ කෑම එකත් අරගෙන මේ විදියට මං කරන්න තවත් ආසම වැඩක් කරන්න තමයි හදන්නේ. ඒ කියන්නේ මම පොත් කියවන්න ගොඩක් ආසයි. ඉතින් මේ විදියට මම කතා පොතක් කියවන්න ගත්තා. එළිය හොඳටම වැස්ස. ඉතින් ගේ ඇතුළට වෙලා මේ වගේ පොතක් කියවන ගමන් මගේ කාලය ගත කරන්නත් මම අමතක කරේ නැහැ. ඊට පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා මම කරන්න හදන්නේ මම ටික දවසකින් ඉඳන් කරන්න හිතන් හිටපු දෙයක්. ඉතින් ඒ තමයි අපේ කබඩ් එක අස් කරගන්න එක. ඉතින් ගොඩාක්ම අපිලිවෙල වෙලා තිබුණේ අපි ගමන් බිම යනකොට රෙදි ඇදලා දාලා යනවා. ඉතින් ආපහු ආවහම හදන්න වෙලාවක් නැහැ. ඉතින් මේ විදිහට මම අද නිවාඩු දවසේ අපේ රෙදි ටික අස් කරගන්න හැදුවා. ඉතින් මම මුලින්ම හස්බන්ඩ්ගේ රෙදි ටික නවලා ඒ ටික පැත්තකින් තියලා ඊට පස්සේ මගේ රෙදි නවන්න ගත්තා. ඉතින් මම මේ වෙලාවේදී අපට අඳින්න බැරි වගේ මේ වගේ ඇඳුම් තියෙන ඒවා අස් කරන්නත් අමතක කරේ නැහැ. ඉතින් මේ විදිහට තමයි මම අපේ අල්මාරිය අස් කරගත්තේ. ඉතින් බලන්නකෝ අපිට මේ විදිහට අස් කරගත්තාම අපේ කබඩ් එක ලස්සනටම තියාගන්න පුළුවන්. ඒ වගේම ගමනක් යන ලේස්ති වෙනකොට ඇඳුමක් ලේසියෙන් හොයාගන්නත් පුළුවන් වෙනවා. ඊළඟට මම කරන්න හදන්නේ මම මේ විදිහට මම තවත් ඉන්න ආසම තැනක් අස් කරගන්න එක. ඉතින් මම එතනත් අස් කරලා ලස්සන රෙද්දකුත් දාලා මේ විදියට මම මගේ බඩු ටික තියාගත්තා. ඉතින් මේ තියෙන්නේ මම මගේ කොණ්ඩ කටු කොණ්ඩ බෝල් දාන් ඉන්න බෝතලේ. ඉතින් එහෙම දාගෙන තියාගත්තාම අපිට ගොඩාක්ම ලේසි. ඉතින් මම මේ විදියට එතනත් අස් කරගෙන මේ විදියට හස්බන්ඩ්ගේ මට හම්බෙච්ච ලස්සන තෑග්ගකුත් එතනින් තියාගත්තා. ඒක තිබ්බහමත් එතන ගොඩාක්ම ලස්සන මේ බලන්නකෝ. ඉතින් අද දවසේම වහින දවසක්. ඉතින් මම අපේ ගෙදර තිබ්බ රතු peer ගෙඩියකුත් අරගෙන එළියට ආවා. මේ විදියට ලස්සන පරිසරෙත් බලාගෙන peer ගෙඩිය රස විඳින්න. ඉතින් මේ විදියට තමයි මගේ ලස්සන දවසක උදේ වරුවක් ගත වුණේ. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු.